ඉරුකුමරු ආදරේ ගෙනල්ලා කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අදත් මගේ channel එකට මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ පුංචි හංසනායක මේකලා ගැන කියන දේ නිසා වෙන දෙයක්. ඉතින් වීඩියෝ එකට යන කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් දැන් නම් මේකලාගේ වැඩ ක්‍රියාකලාපය එච්චර හොඳ නැහැ. මෙතෙක් කාලයක් පුංචි දන්නවා මේකලාගේ විදිය. මේකලා එදා ඉඳන්ම හැසිරුණේ බොහොම වැරදි විදියට. එයාගේ හිතේ තියෙන වෛරී චේතනාව, පරිගැනීමේ චේතනාව නිසා මේ පවුලම විනාශ කරන්න හදනවා කියලා පුංචි විතරමයි ඇත්තටම විශ්වාස කරන්නේ. ඉතින් දිනෙත් මිනුත් ඒ ගැන හොඳ ආකාරවම දන්නවා. නමුත් ඉඳුහාර දැනගත්ත උනාට ඉඳුහාර හිතන්නේ මේකලා වෙනස් වේවි කියලා. ඉතින් ඇත්තටම ඉඳුහාර ඒ ගැන බලාපොරොත්තු වෙන්න හිටියට ඉඳුහාරටත් මේ වෙද්දී ඒ ගැන තේරුම් ගිහිල්ලා තියෙනවා. කවදාවත්ම මේකලා කියන්නේ හැදෙන කෙනෙක් නන් නෙමේ කියලා පුංචි විශ්වාස කරා. ඉතින් පුංචි අනිවාර්යෙන් හංසනායක මේ ගැන කතා කරේ ඒ නිසා. ඉතින් නොසිතූ ගැටුමක් එතනදී ඇති වුණා. දිනෙත් මින් නැවිල්ලා හංසනාව එළියට ඇදලා දැම්ම මේ වගේ සිද්ධි කීපයක් හින්දා. ඇත්තටම පුංචියේ කියපු දේ ගැන හංසනාට එච්චර කල්පනාවක් වුණේ නැහැ. පස්සේ හංසනාට දින කීපයකට පස්සේ මේ ගැන කතාව මතක් වුණා. ඉතින් කොහොම හරි දිනෙත් මින්ට මුණ ගැහිලා කතා කරන්න ඕන කියලා මේකලා විශ්වාස කරන හින්දා මේකලා කියන හැමදේම දිනෙත් මින් පිළිගන්නත් හින්දා පුංචිට කරන්න දෙයක් නැහැ. පුංචි ඒ හින්දා තමයි ඇත්තටම මේකලා ගැන හංසනායක කිව්වේ. ඉතින් ඒ හින්දා දිනෙත් මින් මුණ ගැහිලා හංසනා කතා කරනවා මේ ගැන. මේකලාට ඕන විදියට නටන්න, මේකලාගේ පදේට හැමදාම ඔයාගේ ජීවිතය විනාශ කරන්න හදන්නේ මේකලා වෙන්න ඕන. ඉතින් මේකලා මේ මොකද කරන්න කියලා මුලින්ම අවබෝධයෙන් කල්පනා වෙන්න ඉන්න කියලා. මට කැමති වුණාට කමක් නැහැ. තමුන්ගේ ජීවිතය විනාශ කරන්න එපා මේකලා හින්දා කියලා අනිවාර්යෙන් මේ වෙලාවේ හංසනා දිනෙත් මින්ට කියාවි. ඉතින් ඒ වගේම මේකලා ගැන හංසනා මෙතන ඉඳන් අනිවාර්යෙන් හොයන්න පටන් අරගනීවි. ඉතින් මේකලාට හංසනාගෙන් නම් ගැලවුමක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අද ඉඳන් බලමු මේකලාට ඉදිරියේදී හංසනා කරන දේ. ඉතින් අනිවාර්යෙන්ම දිනෙත් මින්ගේ ජීවිතෙත් එක්ක මේකලාට සෙල්ලම් කරන්න මින් ඉදිරියට ඉඩ තියෙන එකක් නැහැ කියලා තමයි මගේ නම් විශ්වාසය.